ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා 2025 වර්ෂය සඳහා පොල් පොහොර සහනාධාරය ලබා දීමේ වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙනවා මේ වැඩසටහන යටතේ මේ පොහොර සහනාධාරය සියලුම පොල් වගා කරන පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන්ද ඒ වගේම ඉල්ලුම් කරන්නේ කොහොමද ඒ සඳහා මේ පොහොර සහනාධාරය සඳහා තියෙන නිර්ණායක හා සුදුසුකම් මොනවද මේක ඉල්ලුම් කරන ක්‍රමවේදය ඇතුළු සියලුම විස්තර මේ වීඩියෝ මගින් මම ඔබට පැහැදිලි කරනවා මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹලා ඔබට මේ සියලු විස්තර දැනගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝව සමග ඔබට මේ සියලු තොරතුරු දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පොල් පළදාව ඉහළ නැංවීමේ අරමුණින් 2025 වර්ෂය සඳහා පොල් වලට පොහොර සහනාධාරයක් ලබා දෙන්න රජය මගින් තීරණය කරලා තියෙනවා. ඉතින් මෙම සහනාධාරය මගින් පළදරන පොල් ගස් සඳහා APM පොහොර ලබා දීම සිදු කරනවා. මෙහිදී එක් පොල් ගසක් සඳහා කිලෝග්‍රෑම් 3.3ක පමණ පොහොර ප්‍රමාණයක් යෙදීම සිදු කර යුතු වෙනවා. ඒ වගේම තමයි පොල් ගස් 16 සිට පොල් ගස් 320ක් දක්වා වගා කරන වගාකරුවන් සඳහා මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පොහොර සහනාධාරය ලබා දීමේදී කිලෝග්‍රෑම් 50ක පොහොර උරයක් සහනාධාර මිල රුපියල් 4000කට ඔබට ලබා ගන්න පුළුවන්. නැත්නම් මේ මිල රුපියල් 8000ක් වෙනවා. ඒක රුපියල් 4000කට මේ කිලෝග්‍රෑම් 50 පොහොර උරයක් පොල් පොහොර සඳහා ඔබට ලබා ගන්න පුළුවන්. මෙම පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් සම්පූර්ණ කරලා දෙන්න අවශ්‍ය වෙනවා. මේ අයදුම් පත්‍රයේ පිටපත් දෙකකින් පුරවන්න ඕන. ඔබගේ ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඔබට පුළුවන් මේ අයදුම් පත්‍ර ලබා ගන්න සහ මේ විස්තර දැනගන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ පොල් ගස් ප්‍රමාණය Tamanට නැත්නම් කිහිප දෙනෙක් එකතු වෙලා මේ පොල් ගස් ප්‍රමාණය සම්පූර්ණ කරගෙන පුළුවන් මේ පොහොර සහනාධාරය සඳහා ඉල්ලුම් කරන්න. ඔබගේ ප්‍රදේශයේ තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මගින් මේ පොල් පොහොර සහනාධාරය සඳහා අයදුම් පත්‍ර ලබා ගන්න පුළුවන්. මේ අයදුම් පත්‍ර පිටපත් දෙකකින් පුරවන්න ඕන. ඒ පිටපත් දෙක වසමේ ග්‍රාමීය නිලධාරී, කුෂිකාර්ම පරීක්ෂණ නිලධාරී, මේ ආර්ථික සම්බන්ධ නිලධාරී හෝ සමුද්‍ර සම්බන්ධ නිලධාරී යන නිලධාරීන්ගෙන් කෙනෙක් සහතික කරන්න ඕන. ඒ වගේම තමයි මේවා සහතික කරනකොට ඉඩමේ අයිතිය වගේම මේවා පළදරන ගස්ද කියලා මේ සැලකිලිමත් වෙනවා. පොල් පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර සම්පූර්ණ කරලා ඒ පිටපත් දෙක අදාළ නිලධාරීන් සහතික කළ පසු ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙනහිල්ලා බාර දෙන්න. එහිදී ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අදාළ නිලධාරී විසින් ශේෂ්ත්‍ර පරීක්ෂණයක් සඳහා ඇවිල්ලා ඔබ මේ ලබා දුන් තොරතුරු සත්‍යද කියලා බලනවා. මෙහිදී විශේෂයෙන් ශේෂ්ත්‍ර පරීක්ෂණයේ සඳහා නිලධාරීන් මේ ඉඩම් හිමියාගේ විස්තර පිළිබඳව තහවුරු කරගන්නවා. එහිදී මේ ඉඩමේ අයිතිය සහ මේ පොල් ගස් පළදරනවද කියලා ඔවුන් පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම තමයි මේ පොහොර සහනාධාරය ඉඩම් අයිතිකරු විසින්ම ඉල්ලුම් කරන්න අවශ්‍ය නැහැ. වෙනත් කෙනෙකුටත් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. මෙම ශේෂ්ත්‍ර පරීක්ෂණයෙන් පසු පොහොර ඉල්ලුම්කරු විසින් ඉදිරිපත් කර තොරතුරු සත්‍ය නම් මෙම නිලධාරීන් විසින් ඔහු සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය නිර්දේශ කරනු ලබනවා. එම නිලධාරීන් විසින් පොහොර සඳහා නිර්දේශ ඉදිරිපත් කළ පසු අදාළ ඉල්ලුම්කරුවන් විසින් මේ මුදල් ගිණුම්ගත කරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී රජයෙන් 150යි ඉල්ලුම්කරුගෙන් 150 යටතේ තමයි මේ සහනාධාරය ක්‍රියාත්මක වෙන්නේ. එහිදී කිලෝ 50ක මිටියක් සඳහා රුපියල් 4000ක මුදලක් තමයි ඉල්ලුම්කරුට ගෙවන්න සිද්ධ වෙන්නේ. මේක කඩේ රුපියල් 8000ක් වෙනවා. ඒ වගේම තමයි මේ පොහොර පොල්ගස් ප්‍රමාණයට අවශ්‍ය පරිදි නිලධාරීන් විසින් නිර්දේශ කරනවා. පොහොර සඳහා ඉල්ලුම්කරු විසින් මුදල් ගිණුම්ගත කළ පසු ඒ සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පොහොර ගබඩාකරු විසින් නිකුත් කරනවා. එහිදී මේ මුදල් ගිණුම්ගත කළ ස්ලිප් එකේ අංකය අවශ්‍ය වෙනවා. මෙම පොල් පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ රජයෙන් ලබා දෙන මෙම පොහොර සහනාධාරය වෙනත් අයෙකුට වෙත ලබා දෙන්න හෝ විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක නිසා මේ නිර්දේශිත පොහොර ප්‍රමාණය වහාම පොල් වගාව වෙත යොදන්න අවශ්‍ය වෙනවා.
ඉතින් ඔබට මේ පොහොර සහනාධාරය ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ පොහොර අයදුම් පත්‍රය ලබාගෙන ඔබට අවශ්‍ය පොල් ගස් ගණන නැත්නම් කීප දෙනෙක් එකතු වෙලා මේ සඳහා ඉල්ලුම් කරලා අවශ්‍ය නිර්දේශ ලබාගෙන මේ පොහොර සහනාධාරය ලබාගෙන ඔබගේ පොල් පළදාව නංව ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔබට ඒ සඳහා මහෝපකාරී වේවි. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.